හෙලෝ කොහොමද ඉතින් මං හිතනවා හැමෝම හොඳින් නැති කියලා. මේ වීඩියෝ එක දාන්න නම් ටිකක් පරක්කු වෙලා. මේ ඔක්තෝබර් මාසේ දවසක මම උදේම නැගිටලා උදේම නහලා හැම පොඩි ගමනක් යන්න තමයි ලෑස්ති වෙන්නේ. බලමු ඉතින් අද මං කොහෙද යන්නේ කියලා තනියම. ඔන්න ඉතින් ඔක්තෝබර් මාසෙත් අන්තිම කාලෙ හින්දා දැන් මෙහි හරීම සීතලයි. ඒ වගේම පේනවා නේද මේ ගස්වල කොළ ඔක්කොම කහ පාට වෙලා තමයි තියෙන්නේ. ඔන්න ඉතින් පරිසරයේ සීතල වෙන එකට නම් එච්චර මම කැමති නැති වුණාට මේ කාලෙන් කාලෙට පරිසරයේ වෙන එක එක වෙනස් වීම් වලට මං හරිම ආසයි. කාලයකට මේ ගස් කොළම කොළ පාටයි. තවත් කාලයකට සමහර ගස්වල ලස්සන රෝස පාට මල් තියෙනවා. ඉතින් අපිට බලන්න පුළුවන් චෙරි බ්ලොසම්, ප්ලම් බ්ලොසම් වගේ ඒවා. එතකොට තවත් කාලයකට මේ වගේ කහ පාටයි. සමහර ගස් තව කාලයක් යද්දි රතු පාටයි. ඔන්න තව ටිකක් කාලයක් යද්දි ගස්වල එක කොළයක්වත් නැතුව යනවා. තවත් කාලයක් යද්දි ලස්සන හිම වලින් මේ ගස් වැහෙන දවසුත් එනවා. ඉතින් ඕවගේ කාලෙන් කාලෙට පරිසරේ හරිම ලස්සනයි මෙහි. ඔන්න ඉතින් අද මම මේ උදේම නැගිටලා ආවේ කෂිව කියන ටවුන් එකට. ඔන්න ඉතින් මම පදිංචි වෙලා ඉන්න පැත්ත පොඩි ගමක් වගේ පැත්තක් හින්දා මම මොනවා හරි දෙයක් කරගන්න ඕන වුණාම මොනවා හරි දෙයක් ගන්න ඕන වුණාම ගොඩක් වෙලාවට එන්නේ මේ කෂිව කියන ටවුන් එකට. ඉතින් මේ කෂිව කියන පැත්තේ දැන් ලංකාවේ අයත් ගොඩක් ඉන්නවා. මොකද මම ස්ටේෂන් එකේ ඉඳන් මේ එන ටික වෙලාවට සැරින් සැරේ ලංකාවේ අය කීප දෙනෙක්වම දැක්කා. ඔන්න ඉතින් අද මම කෂිව වලට ආවේ සැලෝන් එකට යන්න. ඔන්න ඉතින් අවුරුද්දක් විතර කොණ්ඩෙට කිසිම වදයක් දෙන්න නැතුව හිටපු මම ඒ හිටපු කාලේ ඇති කියලා හිතුණා. ඒකින්ද අද මෙතෙන්ට ආවේ මම අවුරුද්දකට පස්සේ කොණ්ඩේ ස්ට්‍රේට් කරන්න. ඔන්න ඉතින් මේ සැලෝන් එකේ ඉන්නේ ජපාන් ජාතිකයෝ විතරයි. ඉතින් ලංකාවෙන් ජපානෙන් අදහස් කරන් ඉන්න කවුරු හරි යාළුවෝ ඉන්නවනම් අනිවාර්යෙන් ජපාන් චුට්ටක් ඉගෙනගෙන එන්න. මොකද මේ වගේ තැනකට ආපුවම ඕගොල්ලන්ට අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඔන්න ඉතින් මම සැලෝන් එකට එද්දි සාමාන්‍යයෙන් අපොයින්ට්මන්ට් එකක් දාගන්නේ මිනිමෝ කියලා ඇප් එකකින්. ඔන්න මං ඒකද කියලා දෙන්නම් ජපානයේ ඉන්න මගේ යාළුවන්ට. මටත් මේ ඇප් එක ගැන කියලා දුන්නේ මගේ ජපාන් යාළුවෙක්. ඉතින් මේ ඇප් එකෙන් හරිම ලේසියි ඔයගොල්ලන්ට අපොයින්ට්මන්ට් එකක් දාගන්න. ඉතින් ඇප් එකේ තියෙන්නේ නම් ජපාන් භාෂාව. ඔයගොල්ලන්ට ජපාන් බැරි නම් පොඩ්ඩක් ට්‍රාන්ස්ලේට් එකක් පාවිච්චි කරලා ට්‍රාන්ස්ලේට් කරලා බලන්න පුළුවන්. ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ සර්ච් කියන තැනට ගිහිල්ලා ඔයගොල්ලන්ට යන්න ඕන පැත්තේ නම ගහලා ඊට පස්සේ ඔයගොල්ලන්ට අවශ්‍ය සේවාව තෝරලා බලන්න විතරයි. ඔයගොල්ලන්ට ඒ ප්‍රදේශයට ළඟ hair salons, ඒ වගේම nail art places, eyelash places, makeup artist ඒ වගේ එක එක සේවාවන් ඔයගලන්ට මෙතනින් හොයාගන්න පුළුවන්. මේකෙන් male, female ඒ වගේම unisex ඕනම salon එකක් හොයාගන්න පුළුවන්. ඒ වගේම අනිත් තැන් වලට වැඩිය මේ ඇප් එකෙන් ගොඩක් ඩිස්කවුන්ට් එහෙමත් දෙනවා. ඕගොල්ලන්ට ගෙදරට ළඟ පාත තැනක් වුණත් මේ ඇප් එකෙන් සර්ච් කරලා තෝරගන්න පුළුවන්. ඒ වගේම අපොයින්ට්මන්ට් එකත් ඇප් එකෙන්ම දාන්නත් පුළුවන්. හොඳම දේ තමයි සැලූන් එකේ කෙනෙක් එක්ක ඕගොල්ලන්ට මැසේජ් කරලා ඕගොල්ලන්ට ඒ සේවාව අවශ්‍ය කොහොමද කියලා කලින්ම කතා බහ කරගන්නත් පුළුවන්. ඉතින් කලින්ම හැමදේම කතා බහ කරගෙන ලෑස්ති පිට සැලූන් එකට යන හින්දා සැලූන් එකට ගියාම ඕගොල්ලන්ට හරිම ලේසි. විශේෂයෙන්ම භාෂාව පොඩ්ඩක් අපහසු කෙනෙක් නම් මේක ලොකු පහසුවක් වෙනවා. ඔන්න ඉතින් කොහොම හරි පැයක් වගේ කාලයක් ඇතුළත හරිම ලස්සනට කොණ්ඩේ හදලා දුන්නා. දැන් ඉතින් ඔන්න මං ආපහු යන්නේ කෂිව ස්ටේෂන් එකට. මේ දවස්වල නත්තලුත් ළඟ හින්දා කෂිව ස්ටේෂන් එක හරිම ලස්සනයි. ඔන්න ඉතින් ඒ ලස්සනත් බලන ගමන් මම මේ කෂිව ස්ටේෂන් එකට ආවේ මම යන්නයි හදන්නේ අවුරුදු ගානක් තිස්සේ ගන්න බලාන හිටපු ඩියෝර් ලිප්ස්ටික් එකක් ගන්න. එතනත් ඉතින් සෑහෙන වෙලාවක් නම්බර් එකක් අරගෙන ඉන්න ඕනේ. ඒ ඉඳලත් ඔන්න මේ අවුරුද්දෙත් ගන්න බැරි වුණා. මොකද මට ඕන කරපු පාට මම යනකොටත් ඉවර වෙලා. මොනා කරන්නද ඉතින් සෑම්පල්ස් ටික බලලා ඔන්න මම ආපහු ස්ටේෂන් එකට යන්න පිටත් වුණා. ඔන්න ස්ටේෂන් එකට ඇවිත් ඉන්නකොට තමයි මම මෙන්න මේ දේ දැක්කේ. ඉතින් මම හිතුවා අපේ ලංකාවේ අයටත් මේ දේ අනිවාර්යෙන් පෙන්වන්න ඕනේ කියලා. පේනවා
පේනවා නේද ජපන් මිනිස්සු බොහෝම ඉවසීමෙන් පිළිවෙලට හිටගෙන ඉන්න විදිහ. ඔන්න ඉතින් ඔහොම හිටගෙන ඉන්නේ දන්සලකට යන්න එහෙමනම් නෙවෙයි. මේ මිනිස්සු මෙහෙම හිටගෙන ඉන්නේ බස් එකට නගින්න. පේනවා නේද? පොර කන්නේ නැහැ, තල්ලු කරන්නේ නැහැ. ආඩුවේ බලාගෙන ඉඳලා තමන්ගේ වාරය ආපුවම බොහෝම නිවිසනසිල්ලේ පොලිමට ගිහින් බස් එකට නගින එක තමයි කරන්නේ. ඉතින් කාටවත් හිරිහැරයක් පීඩාවක් නැතුව තමන්ගේ වැඩත් ලස්සනට වෙනව නේද? මං හිතන්නේ මේව නම් ඇත්තටම අපි ලාංකිකයෝ විදියට ආදර්ශයට ගන්න ඕන දේවල්. ඔන්න ඊළඟට මම ආවේ අපේ ගමේ තියෙන ග්‍රොසරි ෂොප් එකකට. ඒ ආපු ගමන් ඉතින් අනිවාර්යයෙන්ම මල් තියෙන පැත්ත බලන්නත් ඔන්න අමතක කරේ නෑ. ඔන්න මල් එහෙමත් අරගෙන ඊළඟට මම යන්න පිටත් උනේ දයිසෝ කියන ෂොප් එකට. ඔක්තෝබර් මාසේ අග වුණත් ඔන්න දැන් ඉඳන්ම නත්තල් සැරසිලි ඇවිත් තියෙන්නේ දයිසෝ එකට. දයිසෝ කියන්නේ බොහොම අඩුවට දේවල් ගන්න පුළුවන් කඩයක්. ඉතින් හැම අවුරුද්දෙම වගේ නත්තල් සැරසිලි ගන්න මම තුවගෙන ඉන්නේ මේ කඩේට. දැන් අවුරුදු ගාණක් තිස්සේ අරගෙන තිබුණත් ආයෙත් ඇවිල්ලා බලන්න ආස හිතෙනවා ඉතින්. ඉතින් මේ කඩේ ඕනම බඩුවක් වෙන්න යෙන් 110ක් වගේ අඩු මිලක්. ඊට වැඩිය පොඩ්ඩක් වැඩි වෙන ගණන් ඒවා සමහර වෙලාවට තියෙනවා. ඒ වගේම ගෙදරට අවශ්‍ය ඕනෑම දෙයක් මේ කඩෙන් ගන්න පුළුවන්. ඉතින් ජපානයේ සාමාන්‍ය ආදායම් මට්ටමක් තියෙන කෙනෙක්ට හරි එහෙමත් නැත්නම් ජපානයට ළඟදී ඇවිත් තාම ජීවිතේ ගොඩනගා ගන්න කෙනෙක්ට හරි මේ කඩේ ගොඩාක් ප්‍රයෝජනවත්. තමන්ගේ අතේ තියෙන මුදලට තමන්ට අත්‍යවශ්‍ය දේවල් මේ කඩෙන් මිලදී ගන්න පුළුවන්. ඔන්න ඉතින් ගෑනු ළමින්ට එහෙම ලස්සන කියුට් බඩු ගොඩාක් මේ කඩේ තියෙන හින්දා මම එහෙම ගියාම අන්තිමට ගන්න ඕන දේ නෙවෙයි අරගෙන එන්නේ. ඔන්න ඉතින් දයිසෝ එකේ ඔහම ඇවිද ගොඩාක් වෙලා ඉඳලා අන්තිමට මම ගෙදර එන්න පිටත් වුණා. ඔන්න ඉතින් ගෙදර ඇවිල්ලා අනිත් හැම දෙයක්ම පැත්තකින් තියලා විනාඩි 20ක් විතර කණ්ණාඩි ඉස්සරහට වෙලා කැරකි කොණ්ඩේ කොහොමද කියලා බලන එක තමයි මුලින්ම කරේ. ඔන්න ඉතින් එන ගමන් මට වීඩියෝ නම් කරන්න බැරි වුණා. මම ගියා ආච්චි කෙනෙක්ගේ පොඩි මල් කඩේකට. ඒ මල් කඩේ තමයි මෙන්න මේ මල් පැලේ තිබුණේ. පොයින්සෙටියා තමයි මේ මල් ගහේ නම. ඉතින් මල් කිව්වට ඇත්තට මේ රතු පාටට තියෙන්නේ ගහේ කොළ. ඔන්න ඉතින් නත්තලත් ළඟ හින්දා මම මේ මල් පැලේ තිබ්බ ගෙදර ඉස්සරහ ඇතුල් වෙන තැනට පේන්නම. ඔන්න ඉතින් ඔය පේන මල තමයි මම ග්‍රොසරි ෂොප් එකෙන් අද අරන් ආවේ. ඒ වගේම දයිසෝ එකෙන් ගත්තේ මෙන්න මේ නත්තල් සැරසිලි ටික තමයි. ගොඩක් ගන්න කියේ නෑ. මොකද දැන් අවුරුදු ගණනාවක් අරගෙන මං ගාව නත්තල් සැරසිලි ගොඩාක් තියෙනවා. ඔන්න ඉතින් ඊට පස්සේ ආසාවටත් එක්ක මම නත්තල් ගහට සැරසිලි ටිකක් එකතු කරා. මම ඉතින් මගේ නත්තල් ගහ සාමාන්‍යයෙන් සම්පූර්ණයෙන් සරසන්නේ දෙසැම්බර් 25ට ලං වෙලා. ඉතින් ඊට කලින් මේ ආසාවට වගේ පොඩි සැරසිලි 2-3ක් කරනවා විතරයි.
ඉතින් බොහෝම සරල විදිහට නත්තල් ගහත් සරසලා ඉවරුණා. නත්තල් ගහ මේ විදිහට ලස්සනට ලයිට් දාලා ගෙදර තියනවා දකින්න මං හරිම ආසයි. ඉතින් ඔන්න ඒ විදිහට තමයි උදේ ඉඳන් හවස් වෙනකන් මම තනියම අද දවස ගෙවුවේ. මම මගේ ඊළඟ වීඩියෝ එකෙන් පෙන්නන්නම්කෝ නත්තල් ගහ සම්පූර්ණයෙන් සරසලා මං ගෙදර කොහොමද නත්තල් සමරන්නේ කියලා. අපි එහෙනම් ආයෙත් හම්බෙමු මගේ ඊළඟ වීඩියෝ එකෙන්. බයි.